හෙලෝ යාළුවනේ අද තවල් සිළු දෙනාම දිනු ක්‍රිකට් හබ් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 6 වන දිරිය 2026 ජූලි මාසයේ 17 වෙනිදා ආරම්භ වුණ තරඟාවලිය අගෝස්තු 8 වෙනිදා දක්වා පැවැත්වෙනවා. පළවෙනි තරඟය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංස් කණ්ඩායම අතර අද ආරම්භ වුණා. පළවෙනි ඉනිම ගත්තොත් ගෝල් ගැලන්ට්ස් තමයි පළවෙනි පන්දුවට පහර දෙන්නේ. ජෙෆ්නා කිංස් කාසියවසේ ජයග්‍රහණය කරලා පළවෙනි පන්දු යැවීමට තීරණය කරනවා. ඒ අනුව ගෝල් ගැලන්ට්ස්ලාගේ සෑම් හාපර් පන්දු 19කදී ලකුණු 40ක් ලබා ගන්නවා. 4 පහර 8ක් සහ 6 පහර 1ක් සමගින් ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 210ක් විදියට දක්වන්න පුළුවන්. ලසිත් ක්‍රෝස් පොල්ලේ පන්දු 4ක 2 ලකුණක් විතර ලබා ගන්නේ. චරිත සලංක ඔන්න ඉනිම් 22කට පස්සේ T20 පන්දු 38කින් ලකුණු 65ක් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ ඉනිමට 4 පහරවල් 7ක් සහ 6 පහරවල් 3ක් ඇතුළත් වෙනවා. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 171යි. ඒ වගේම ගෝල් ගැලන්ට්ස් ගත්ත ටිකක් වැරදි තීරණයක් විදියට දක්වන්න පුළුවන්. අංක 4 ප්‍රතිකරු විදියට මෙහෙදි හසන් මිරාස් එවපු එක. ඔහු පන්දු 17කින් ලකුණු 10ක් පමණයි ලබා ගත්තේ. 4 පහරක් පමණයි. ස්ට්‍රයික් රේට් 58යි. සහනාරච්චිගේ පන්දු 24කින් ලකුණු 35ක් ලබා ගත්තා. පස්වන ප්‍රතිකරු විදියට 4-3යි 6-2යි ඔහුගේ ඉනිමට ඇතුළත්. ස්ට්‍රයික් රේට් එක 145ක් විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම දසන් ශානක ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමේ නායකයා පන්දු 9කින් ලකුණු 31ක් ලබා ගැනීමෙන් අධිවේගී ඉනිමක් ක්‍රියාත්මක කරනවා. ඔහු 4 පහරවල් 2ක් සහ 6 පහරවල් 3ක් ලබා ගන්නවා. ස්ට්‍රයික් රේට් එක 344.4ක් විදියට පවත්වා ගනිමින් මොහමඩ් නවාස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරනවා. පන්දු 9කින් ලකුණු 21ක් ලබා ගන්නවා. ඔහු 6 පහරවල් 3ක් ලබා ගන්නවා. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 233.3ක් විදියට දක්වන්න පුළුවන්. 19 වන පන්දුවාරයේ ඩිල්ෂන් මුෂංක යොමු කර පන්දුවාරයේ අවසාන පන්දු 3ටම දසුන් ශානක 6 පහරවල් 3ක් එල්ල කරනවා. ඒ වගේම 20 වන පන්දුවාරයේ පියොත් ශවුල තමයි ඒක යවුවේ. ඉතින් පන්දුවාරයේ මොහමඩ් නවාස් 6 පහරවල් 3ක් එල්ල කරනවා. ඒ වගේම අපිට අනිවාර්යයෙන් මතක් කරගන්න ඕන ගෝල් ගැලන්ට්ස් ඉනිමේ අවසාන පන්දුවාර පහ තුල ලකුණු 90ක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඔවුන් ඉනිම අවසානයේ ලකුණු 213ක් ලබා ගන්නවා කඩලු 6කට. මේක තමයි LPL ඉතිහාසයේ එක් කණ්ඩායමක් එක ඉනිමකදී ලබාගත් 9 වෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව සහ ගෝල් කණ්ඩායම එක් තරගයකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව. ඔවුන්ගේ ඉනිම දෙස බැලීමේදී වැඩිම ස්ට්‍රයික් රේට් එකකින් ක්‍රීඩා කරලා තියෙන දසන් ශානක වැඩිම ලකුණු චරිත සලංක ලබාගෙන තියෙනවා. ඒ වගේම පන්දු යැවීම දෙස බැලීමේදී විශේෂම මතක් කරන්න ඕන ඩේවිඩ් වීස්සේ පන්දු වාර 3කදී ලකුණු 45ක් ලබා දෙනවා. එක් කඩුල්ලක් ලබා ගනිමින්. ඔහුගේ ඉකොනොමික වාර්තා වෙන්නේ 15ක් විදියට. දිල්ෂන් මදුශංක තමගේ පන්දු වාර දෙක තුලදී ලකුණු 40ක් ලබා දෙනවා. ඉකොනොමික ලකුණු 20ක් විදියට වාර්තා වෙනවා. දුනිත් පෙල්ලාලගේ පන්දු වාර 3ේදී ලකුණු 10ක් ලබා දීලා එක් කඩුල්ලක් ලබා ගැනීමෙන් හොඳ පන්දු යැවීමක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විලියම්ස් පන්දු වාර 3ේදී ලකුණු 28කට කඩලු දෙකක් ලබා ගන්නවා. ට්‍රවින් මැතු පන්දු වාර 4කදී ලකුණු 38ට කඩලු ලබා ගන්නේ නැහැ. පියුත් චවුල පන්දු වාර 4දී ලකුණු 43ක් ලබා ගැනීමෙන් කඩලු දෙකක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම නුවණිදි ෆර්නැන්ඩෝ එක් පන්දු වාරයක් ක්‍රියාත්මක කරනවා ලකුණු 7කට. ඉන්පසු ජෙෆ්නා කිංස් කණ්ඩායමේ ඉනිම දෙස බැලීමේදී ඉනිම ආරම්භ කරන්නේ අවිෂ්ක ෆර්නැන්ඩෝ සමගින් කමිල් මිෂාර. අවිෂ්ක ෆර්නැන්ඩෝ පන්දු 21කින් ලකුණු 34ක් ලබා ගන්නේ ස්ට්‍රයික් රේට් එක 161.9ක තියාගෙන. ඔහුගේ ඉනිමට 4 පහරවල් 2ක් සහ 6 පහරවල් 3ක් ඇතුළත් වෙනවා. කමිල් මිෂාර ලකුණු 28යි පන්දු 14කින් 4 පහරවල් 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වෙනවා. ඔහුගේ ස්ට්‍රයික් රේට් එක 200ක් විදියට දක්වන්න පුළුවන්. අවිෂ්ක ෆර්නැන්ඩෝ දෙවියන්නේ ෂාන් මාලින්ගගේ පන්දුවක් හමුවෙන් කමිල් මිෂාර දෙවියන්නේ අකීෆ් ජාවර්ට්ගේ පන්දුවක් හමුවේ. ඉබ්‍රහීම් සද්රන් ලකුණු 2ක් පමණයි ලබා ගන්න. ඔහු ෂාන් මාලින්ගගේ පන්දුවක් හමුවේ දැවී යනවා. නුවණිදි ෆර්නැන්ඩෝ ලකුණු 4යි. ඔහුත් ෂාන් මාලින්ගගේ පන්දුවක් හමුවේ දැවී යනවා. බානුක රාජපක්ෂ නායකයා ලකුණු 2යි ලබා ගන්න පන්දු 5කින්. ඔහු චරිත සලංගකේ පන්දුවක් දසන් ශානක ලබාගත් උඩ පන්දුවක් හමුවේ දැවී යනවා. එතකොට දුනිත් තෙල්ලාලගේ පන්දු 24කින් ලකුණු 40ක් ලබා ගැනීම මේ ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට පත් වෙන 4 පාරවල් 4ක් සහ 6 පාරවල් 2ක් එල්ල කරමින් ඔහු VS කන්දේ පන්දුවක් හමුවේ දැවී යනවා. ඩේවිඩ් වීසේ ලකුණු 15 ලබා ගන්න පන්දු 19කින් ඔහුගේ ඉනිමට 6 පාරක් පමණ ඇතුළත් වන්නේ. චමද වික්‍රමසිංහ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියා. නමුත් අවාසනාවන්ත ලෙස පිරන්දීප් සිංහ යොමු කර පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී යනවා. ඒ වෙලාවේදී අපිට කියන්න ඕන විශේෂයෙන්ම ඔහු හිටියේ නන් ස්ට්‍රයිකර් එන්ඩ් එකේදී ඉස්සරහට ටිකක් ආව. නමුත් ඩේවිඩ් වීසේ පන්දුවට පහර දෙමින් සිටියේ. එතන හරියට සංනිවේදනයක් වුණේ නැති නිසා චමද වික්‍රමසිංහ දැවී යනවා. ඉතින් ඔහු ස්ට්‍රයික් රේට් එක 240ක් තියාගෙන 6 පහරවල් 3ක් එල්ල කරමින් 4 පහරක්ද සමගින් හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටියා. පියුත් චවුල ලකුණු 7යි පන්දු 5කදී 6 පහරක් පමණයි ඔහුගේ ඉනිමට ඇතුළත් වන්නේ. ට්‍රවින් මැතිව් පන්දු 7කදී ලකුණු 6යි. ඔහුත් ෂාන් මාලින්ගගේ පන්දුවක් හමුවේ ඔය දැවී යන්නේ. පියුත් චවුල දසන් ශානකගේ පන්දුවක් හමුවේ දැවී යනවා. ඒ අනුව ජෙෆ්නා කිංස් කණ්ඩායම ලකුණු 177කට සියලු දෙනා දැවී යනවා. ඉතින් ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් ස්ක්‍රීන් එකේ පළවෙනි කඩුල්ල 63කට දෙවෙනි
කඩුල්ල 65 දී, තුන්වෙනි කඩුල්ල ලකුණු 68 දී, හතරවෙනි කඩුල්ල ලකුණු 72 දී, පස්වෙනි කඩුල්ල ලකුණු 84 දී, හයවෙනි කඩුල්ල ලකුණු 126 දී, හත්වෙනි කඩුල්ල ලකුණු 153 දී, අටවන කඩුල්ල ලකුණු 167 දී, නවවන කඩුල්ල ලකුණු 172 දී සහ අවසාන කඩුල්ල ලකුණු 177 දී ජෙෆ්නා කිංස් කණ්ඩායමේ දැවී ගොස් ඔවුන් ඉනිම අවසන් කරනවා. මෙහි හසන් මිරාස් පන්දු වාර දෙකයි යොමු කරන්නේ ලකුණු 29ක් ඔහු හමුවේ ලබා ගන්නවා. ඉකොනොමි එක 14.5ක බිඳුවක් ලෙස දක්වන්න පුළුවන්. දසම් ශානක පන්දු වාර 3ක් යොමු කරනවා ලකුණු 28කට එක් කඩුල්ලක් ලබා ගන්නවා. 9.33ක ඉකොනොමි රේට් එකක් තමයි ඔහු තියාගෙන ඉන්නේ. මොහමඩ් නවාස් එක් පන්දු වාරයක් ලකුණු 5කට සීමා කරලා දෙනවා. අකීෆ් ජාවිඩ් පන්දු වාර 4 ලකුණු 31කට සීමා කරමින් කඩුල්ල දෙකක් ලබා ගන්නේ 7.75ක හොඳ ඉකොනොමි රේට් එකක් තියාගෙන. ඔහු විශේෂයෙන් මතක් කරන්න ඕන වයිඩ් පන්දු 4ක් සමග නිපන්දුවක් යොමු කරලා තියෙනවා. එෂාන් මාලිංග පන්දු වාර 3යි පන්දු 4කදී ලකුණු 26කට කඩුළු 4ක් ලබා ගන්නවා. ඔහුගේ ඉකොනොමි රේට් එක 7.09ක් විදියට දක්වන්න පුළුවන්. ඔහු වයිඩ් පන්දු දෙකක් යොමු කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන එෂාන් මාලිංග තමයි අවිෂ්ක ෆර්නෑන්ඩෝ, ඉබ්‍රහීම් සද්රාන්, වනිදි ෆර්නෑන්ඩෝ, ට්‍රවින් මැතිව් කියන හතර දෙනාගේම කඩුළු ලබා ගත්තේ ඔහු විශේෂයෙන්ම තරඟ ජයග්‍රහණය කිරීම සඳහා හොඳ සේවයක් ඉටු කරා. ඒ වගේම චරිත සලංග පළමුවෙනි ඉනිමේ ලකුණු 65ක් ලබා ගැනීම සමග තව පන්දු වාරයක් යොමු කර ලකුණු 4ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ල ලබා ගන්නවා. ඒ බානුක රාජපක්ෂගේ කඩුල්ල. සමික් කරනාත පන්දු වාර දෙක ලකුණු 20කට යවනවා. විජයකාන්ත වේස්කාන්ත පන්දු වාර 3 ලකුණු 32කට යවමින් එක් කඩුල්ලක් ලබා ගන්නවා. ඔහුගේ ඉකොනොමි රේට් එක 10.66ක් විදියට වාර්තා කරන්න පුළුවන්. ඉතින් මේත් සමගම තරගයේ වීරයා බවට පත් වෙන චරිත සලංක ඔහු ලකුණු 65ක් ලබා ගන්නවා. පිත්තෙන් ඒ ලකුණු 65 ලබා ගන්නේ පන්දු 38කට මුහුණ දීලා. ඒ වගේම පන්දුවෙන් එක් කඩුල්ලක් ලබා ගන්නවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමේ දෙවනි නිමේදී ඒෂාන් මාලිංග තමයි ඉම්පැක්ට් සබ් රූල් එකෙන් ඇතුළට එන්නේ රසිද් ක්‍රූස් පුල්ලේ වෙනුවට. ඉතින් ඒ වගේම ජෙෆ්නා කිංස් කණ්ඩායමේ ඉම්පැක්ට් සබ් රූල් එකෙන් ඇතුළට එන්නේ චමිත වික්‍රමසිංහ, එළියට යන්නේ දිල්ෂාන් මදුශංක. එහෙනම් මෙන්න මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත්ම ප්‍රවෘත්ති එසනින් දැනගන්න ඕන නම් දිනු ක්‍රිකට් හබ් YouTube channel එක දැන්ම subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාලා ඔයගේත් අදහස අනිවාර්යෙන් comment කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකේ තවත් දවසකදී හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.